අද මම ඔයාලව එක්කගෙන යන්නේ මම නිව්සීලන්ඩ් ඇවිල්ලා ජීවිතේ පටන් ගත්තු සුන්දරම සුන්දර තැනට. බලන්න. මේව තමයි පුතේ වෙනස් කරලා කිසිම නැහැ. වෙනසක් කරලා නැහැ. පඩි වලට පේන්ට් කරලා නේ. ඔව් එහෙම වෙන්නේ. සෝෆා බෙඩ් එක දෙන්නෙකුට හොඳටම ඇති. ඒ වගේම kitchenette facility, microwave and everything and weave. For the safer side, no matter how many times we travel to the same place, we always check the reviews before we book. මොකද අපි බබෙක් එක රෙස්ටොරන්ට් එකෙන් ඕඩර් කළා. මෙතනත් පෝෂන් එක හරිම ලොකුයි, හරිම affordable, කවුරු හරි පාමයි මේ. හරිම ලස්සනයි. ආයි බබාටත් බඩගිනි ඒවත් හින්දා අපි එතනම අපි ඩිසයිඩ් කරා අපි හොටෙල් එකෙම බ්‍රෙක්ෆාස්ට් අරගන්නවා කියලා. Yeah, but you're not gonna let me do it. ඒඩ්‍රියන්ගේ as usual ලෙගෝ එකක් අරන් දුන්නා යාට. අපි එන්න පිටත් වුණා. එන්න පිටත් වෙන ඉස්සෙල්ලා තිබුණු අපේ අපාර්ට්මන්ට් එකට යන්න බලන් ඔතනින් ගිහලා දකුණු පැත්තට හැරෙන්න ඕන. ඉතින් ඔය විදිහට තමයි අපේ පාමස්ටන් නෝත් ගමන ගෙවුනේ. Hello. Welcome to Pavani and Fam YouTube channel. අද මම ඔයාලව එක්කගෙන යන්නේ මම නිව්සීලන්ඩ් ඇවිල්ලා ජීවිතේ පටන් ගත්තු සුන්දරම සුන්දර තැනට. හැබැයි මේ ගමන ලස්සන වෙන්න මං හැමදාම මගේ මහත්තයාට grateful වෙනවා. මොකද මේ හැම දෙයක්ම එකින් එක ලස්සනට ගොඩනගා ගන්න එයාගේ උත්සාහයත් නොසෑහෙන කැපකිරීමක් තමයි අපි දෙන්න අතර තිබුණේ. ඉතින් අද ගමන අපි පටන් ගන්නේ මෙන්න මේ බුල්ස් කියන පුංචි ගමෙන්. Just be there. ලයිබ්‍රරි එකක් ඇතුළේ ඉස්සරහනේ. අපි යනකොට ඒක අදාගෙන මේ තියෙන්නේ මෙඩිකල් එක. පුතේ ඔයාට තමයි මේ බෙහෙත් ඔයාට ඉන්ජෙක්ෂන් ගන්නේ මාවේ. මේ තියෙන තාත්තා වැඩ කරපු තැන පුතේ. ඩීයේ ඉන්නෝ කට්ටිය මේ පැත්තේ නෑ වගේ. මේ ඉහා පැත්තේ කට්ටිය. බලන්න. මේව තමයි පුතේ වෙනස් කරලා කිසිම නැහැ. වෙනසක් කරලා නැහැ. පඩි වලට පේන්ට් කරලා නේ. ඔව් එහෙම වෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපි දෙන්න මුලින්ම රෙන්ට් එකට අරගෙන ජීවිතේ පටන් ගත්ත ගෙදර. ඒ ගෙදර 2 bedroom, bathroom එකයි, kitchen එකයි, bedrooms එම ගොඩාක් ලොකුයි. ඉතින් ඔතනින් තමයි අපි දෙන්නගේ ජීවිතේ පටන් ගත්තේ. ඒ පටන් අරගෙන අපි දෙන්න ගොඩාක් දුර අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ බුල්ස් වල ලොකු තැන් හොයන්න බෑ. ගෙවල් වලට වඩා ওই apartments තමයි තිබුණේ. apartments නොත් brand new නෙවෙයි. ඉතින් ඒ වුණාට ඒ ජීවිතේ හරිම ලස්සන, හරිම නිදහස්. මේ තමයි අපි පාමස්ටන් නෝත් නැවතිච්ච තැන. පාමස්ටන් නෝත් කෝප්ත්‍රෝන් හොටෙල් එක තමයි අපි බුක් කරේ. මොකද ඒක සිටි එකට හරිම ළඟයි. මම හිතන්නේ දැන් නම් තව අලුතෙන් හොටෙල්ස් ඇවිල්ලා තියෙනවා. බට් අපි 2022 ආපු වෙලාවෙත් කෝප්ත්‍රෝන් එකම තමයි බුක් කරේ. මොකද යාළගේ facilities and reviews හොඳ හින්දා. ඔය විදිහට තමයි ඉතින් අපි පාමස්ටන් නෝත් අද නවතින්න හිතුවේ. ඒඩ්‍රියන්ගේ ස්කූල් හොලිඩේස් මේ හැමදේමත් එක්ක අපි හිතුවා for a change අපි බුල්ස් ඇවිල්ලා අපේ මෙමරීස් මතක් කරලා අපේ යාළුවොත් හම්බෙලා රිෆ්‍රෙෂ් වෙලා යනවා කියලා. අපි බුක් කරේ ජූනියර් ස්වීට් එකක්. කොහොම හරි අපි රික්වෙස්ට් කරා වීව් එක. අපිට හම්බ වුණා එතන ඩියුටි මැනේජර් ලංකාවේ කෙනෙක්. කොහොම
කොහොමරි එයා අපිව 6th floor එකටම allocate කරලා තිබුණා අපි යනකොට. ඉතින් thank you so much. rooms ගැන කිව්වොත් room එක හරිම spacious, ගොඩක් ඉඩ තිබුණා. one king bed and on top of that big sofa bed. එයාලා අපිට ඒක හදලා දෙනවා sofa bed එක. sofa bed එක දෙන්නෙකුට හොඳටම ඇති. ඒ වගේම kitchenette facility, microwave and everything and weave. For the safer side, no matter how many times we travel to the same place, we always check the reviews before we book. මොකද අපි බබෙක් එක්ක travel කරන හින්දා cleanliness is top priority for us. But this was good choice for us. Comfortable beds, clean rooms. There were minor things that can be improved, but nothing major. Overall, we can guarantee this place for if anyone looking forward to come Palmerston North, and this will be good decision for you. That's all about room. ඊළඟට අපි dinner ගත්තේ Mr. and Mrs. Chef Palmerston North Sri Lankan restaurant එකෙන් order කළා. මෙතනත් portion එක හරිම ලොකුයි, හරිම affordable. කවුරු හරි Palmerston North යනවා නම් මේ place එකත් recommend කරන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි dinner අරගෙන ඊළඟ දවසේ උදේ sunrise එක තමයි මේ. හරිම ලස්සනයි. අන්න අම්මා දැන් ෆොටෝ එකක් ගහලා යවන්නම් මේ. ඊට පස්සේ අපි breakfast ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. breakfast ගන්න අපි හොටෙල් එකෙම බුක් කරා. මොකද ලේසි හින්දා ආයි බබාටත් බඩගිනි ඒවත් හින්දා අපි එතනම අපි ඩිසයිඩ් කරා අපි හොටෙල් එකෙම breakfast අරගන්නවා කියලා. breakfast ගන්න ඉස්සෙල්ලා අපි පැක් කරා ඔක්කොම පහලට ගෙනහිලා හස්බන්ඩ්යි බබායි ඩ්‍රොප් කරලා ආවා vehicle එකට. ඊට පස්සේ අපි breakfast ගන්න ආවා. මේ තමයි breakfast spread එක. වෙනදා තරම් ලොකු නෑ වෙන hotels වල වගේ. But overall it's okay. අපිට කන්න පුළුවන් හොඳ spread එකක් තිබුණා. ඔය විදිහට තමයි අපි breakfast අරගෙන ඊට පස්සේ Adrianට play කරන්න ඕන කිව්වා එතන. ඊට පස්සේ play කළා අපි ඔහොම තමයි අපි යාළුවෝ බලන්න hotel එකෙන් පිටත් වෙන්න හැදුවේ. You need to focus on the hole. Not like that. See the hole? Yeah, but you're not gonna let me do it. Ah. Okay, This hole here. gotta go. Good job, Adrian. මේ තමයි ලොබි ඒරියා එක. ලොබි එක නම් ලොකුවට වෙනස් වෙලා තිබුණේ නෑ. ගිය පාරන කොටත් ওই විදිහටම තමයි තිබුණේ. ඔය තියෙන টොප්ම රූම් එක තමයි බල්කනි එකත් එක්ක අපිට ලැබුණේ. මේ අපි ඉස්සෙල්ලා Palmerston North හිටපු ගෙදර අපේ යාළුව බලන්න ගිහිල්ලා එන ගමන්. ඉතින් අපි යාළුව සර්ප්‍රයිස් කරන්න තමයි ගියේ. උනාට මට එක්කෙනෙක්ව හම්බ වුණේ නෑ. අපි ඊට ඉස්සරින්ද රාත් අපේ යාළුවගෙකට හොටෙල් එකට එන්න කිව්වා. unfortunately මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපේ අම්මට කීමාට් යන්න ඕනේ කිව්වා. කීමාට් යන ගමන් Adrianගේ as usual Lego එකක් අරන් දුන්නා යාට. අපි එන්න පිටත් වුණා. එන්න පිටත් වෙන ඉස්සෙල්ලත් අපි bulls පහු කරගෙන යන නිසා අපි bulls වල ආයෙත් බැහැලා ටිකක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා තමයි ගියේ. ටයිම් එක කියන්නේ මේ හැමදේම හරිම ලස්සන මෙමරීස්. ඉතින් ওই මෙමරීස් හැමදේම වටිනවා. ඉතින් ওই ළඟ තියෙන්නේ මේ මම අපේ යාළුවෙක් බලන්න ගත්ත ෆ්ලවර් බොක එකක්. මේ බුල්ස් ඔතනින් තමයි අපි අර ඉස්සෙල්ලා පෙන්නපු අපේ අපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්. ඔතනින් ගිහලා දකුණු පැත්තට හැරෙන්න ඕන. ඉතින් ඔය විදිහට තමයි අපේ Palmerston North ගමන ගෙවුනේ. ඊට පස්සේ අපි බුල්ස් වලින් එනකොට හවස 5 විතර වුණා. 5 විතර වෙලා මෙහෙට එනකොට 8:00 වුණා. ඔය විදිහට තමයි ඉතින් Palmerston North ගමන ඉවර වුණේ. අය තමයි අපේ ජීවිතේ
බුල්ස් කියන්නේ අපේ ජීවිතේ පටන්ගෙන ලස්සන්ට හැඩ කරපු තවත් එක chapter එකක්. So we are really grateful for everything. Stay tuned with us. We are Pavani and Fam.